බොලීවියාවේ පිහිටලා තියෙන පාෂාණ නිම්නය මේක අද්විතීය ස්වභාවික නිධානයක් හැටියට තමයි හැමෝම හඳුන්වන්නේ. බොලීවියාවේ පිහිටලා තියෙන මේ පාෂාණ නිම්නය ලෝකෙ පුරාම ඉන්න අමුත්තන් ආකර්ෂණය කරගත්ත විශ්මයජනක ස්වභාවික සුන්දරත්වයෙන් යුත් ස්ථානයක් හැටියට තමයි කියන්නේ. එතන තියෙන අද්විතීය පාෂාණ සැකැස්ම ඒ වගේම විශ්මයජනක භූ දර්ශන නිසාම මෙතන ගොඩාක් ප්‍රසිද්ධයි. මේ නිම්නය ගවේෂණය කරන්න වගේම අගය කරන්නත් සුදුසු සැබෑම සොබාදහමේ නිධානයක්. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 3000කට වඩා උසකින් තමයි මේ නිම්නය පිහිටලා තියෙන්නේ. මේ නිම්නය වසර මිලියන ගාණක් තිස්සේ සුළඟ එක්ක ඒ වගේම ජලය එක්ක කාදනය වීමෙන් මූර්තිමත් වෙලා තියෙන පාෂාණ සැකැස්මක් හැටියට තමයි ගොඩක් අය හඳුන්වන්නේ. හරියට නිකන් බැලුවාම මේ පාෂාණ සැකැස්ම විකාර හැඩයන් විදිහට තමයිලු පේන්නේ. රතු පැහැයට හුරු කහ පැහැයක් මේ පාෂාණවල තියෙනවා. හරියට නිකන් වෙන ලෝකෙකින් පිටත පේන සැබෑ භූ දර්ශනයක් මේකෙන් පෙන්නුම් කරනවා කියලා පරීක්ෂකයෝ කියනවා. මෙතන තියෙන ආකර්ශනීය පාෂාණ වගේම එතනටම විශේෂ වෙච්ච සත්තු විශේෂ රාශියකටත් මේ නිම්නය නිවහන වෙලා තියෙනවා. එතකොට මෙතන තියෙන කටුක තත්වයන්ට අනුවර්තනය වෙච්ච පතුක්, ලයිකන සහ පාසි විශේෂත් විශේෂයෙන් හොයාගන්න පුළුවන්ලු. මේ ස්වභාව ධර්මයේ මායාව ගවේෂණය කරන්න කැමති ඕනම කෙනෙකුට බොලීවියාවට ඇවිල්ලා මේ පාෂාණ නිම්නය බලාගන්න පුළුවන් කියලා තමයි පරීක්ෂකයෝ කියන්නේ. අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.